සියලුනාට සුබ දැසනක් වේවා. අපේ ප්‍රථමදෙනිය ශ්‍රී බෝධිමල් විහාරස්ථානයේ විහාරාධිපති රත්නදෙනිය ධම්මගවිෂය අපේ ලොකු ආමතුරුගේ අවසරයි. ඒ වගේම අපේ විහාරස්ථානයේ පොඩි ආමතුරුන් වහන්සේගේ අවසරයි. සහ අපේ දාම් පාසල් පරීක්ෂකතුමන්ලා අපේ බෞද්ධ කටයුතු නිලධාරීන් දෙමව්පියන් අපේ ආචාර්ය මණ්ඩලයේ උදවියන් ඔබ සියලු දෙනාගෙන් අවසරයි. මම අද දවසේදී මේ දහම් පාසලක ඉතාමත් විශේෂ දවසක් උදා වෙලා තියෙනවා. අපි දන්නවා අපේ දහම් පාසල් ශේෂ්ත්‍රය ප්‍රදේශ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව බොහෝමයක් දහම් පාසල් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ අතරින් අපි සතුටටපත් වෙනවා මේ විහාරස්ථානයේ දහම් පාසලක් ඒ ආකාරයේ සාර්ථක දහම් පාසලක් විදිහට ඉදිරියට වැඩ කටයුතු සිදු කරගෙන යනවා. එතෙන්දී විශේෂයෙන් අපේ ලොකු ආමතුරුන් වහන්සේගේ අවවාද උපදේශ සහ මාර්ගෝපදේශය අනුව ක්‍රියාත්මක වන නිසා තමයි මම දන්නේ මේ වගේ සාර්ථකත්වයක් අපිට අත්කර ගන්න පුළුවන් වුණේ. ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ කැපවීමත් අපි විශේෂයෙන් දකිනවා. ඊට අමතරව විශේෂයෙන් ගමේ දෙමව්පියෝ මේ දහම් පාසල කෙරෙහි විශ්වාසය තියලා දහම් පාසලට ළමයි යොමු කරලා තියෙනවා. මම හිතන්නේ ඒකත් ලොකු දෙයක්. මොකද අපේ බොහොමයක් ළමයි දහම් පාසල් යන්නේ නැහැ. නමුත් අපේ ඒ දෙමව්පියෝ මේ පැමිණ සිටින දෙමව්පියන්ට අපි ස්තුතිවන්ත වෙනවා. මොකද අපේ හාමුදුරුවෝ අනුශාසනයේ පැහැදිලි කරන පරිදි සහතික පත්‍ර ලබා ගැනීමම නෙවෙයි අරමුණ වෙන්නේ. පාසලින් දහම් පාසලින් හොඳ ගුණ යහපත් අනාගතයේ ඕනෑම අවස්ථාවක ඔරොත්තු දෙන පරිදි අපේ මානසික තත්ත්වයන් කායික තත්ත්වයන් හදා ගන්න ළමයෙක් දිනු කිරීම තමයි අරමුණ වෙන්නේ. ඒකෙදී දහම් පාසලෙන් සිද්ධ වෙන්න ඕනි කාර්යයේ ධර්මය පිළිබඳව ඉගැන්වීමම නෙවෙයි. මේ වගේ වැඩසටහන් සංවිධානය කරන්න ඕනි. ළමයින්ට වගකීම් දෙන්න ඕනි. යම්කිසි වැඩසටහනක් කොහොමද සංවිධානය කරලා කරන්නේ කියන හැකියාවල් දෙන්න ඕනි. මම හිතන්නේ අද දවසේ මේ උත්සවය ඉතාමත් ලස්සන උත්සවයක් විදිහට සංවිධානය වෙලා තියෙනවා. ඉතින් ඒකට මේ ළමයින්ු ඒකට ලොකු කාර්යභාරයක් සිදු කරන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ කාරණා කීපයක් ඔස්සේ තමයි මම හිතන්නේ මගේ කාරණා පැහැදිලි කරන්න කටයුතු කරේ. අපේ ලොකු ආමතුරුන්ගේ අනුශාසනයෙන් බොහොමයක් කාරණා පැහැදිලි වුණා. ඒවා නැවත මම මතක් කරන්න උදාහරණ වෙන්නේ. නමුත් රාජ්‍ය ආයතන විදිහට අපි බෞද්ධ කටයුතු සඳහා විශේෂ තැනක් අපි වෙන් කරලා තියෙනවා. ඒක දහම් පාසල් විතරක් නෙවෙයි අපේ රාජ්‍ය උත්සව. ඒ වගේම නොයෙකුත් අපි කියන්නේ සමාජයේ ඒවා නිරාවරණය නොවුනට විශාල වැඩසටහන් ප්‍රමාණයක් අපේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා සිද්ධ වෙනවා. සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල මේ වගේ ආයතන හරහා සිද්ධ වෙනවා. අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේ පන්සල් දහම් පාසල් කෙරෙහි මොනවා හරි තවත් අපිට උදව් කරන්න පුළුවන් තැන්වලදී අපි ඒ සම්බන්ධයෙන් සම්බන්ධ වෙනවා. එන්න අද දවසේදී අපහාට මේ ස්ථානයට පැමිණීම සඳහා ආරාධනා කරපු අපේ ලොකු ආමතුරුන් වහන්සේට ගෞරවපූර්වක ස්තුති පිරිනමනවා. ඒ වගේම උන්වහන්සේට අපි ගෞරවපූර්වක ස්තුති පිරිනමනවා මේ දහම් පාසල ඉතා යහපත් මට්ටමේ පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කිරීම පිළිබඳව. ඔබ සියලු දෙනාට ඇත්තටම මේ දහම් පාසල ඔස්සේ මේ ළමයින්ට විශාල අත්දැකීමක් යහපත් ළමයෙක් වෙන්න අවශ්‍ය පරිසරයක් සෑදීමක් සිද්ධ වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔබ සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.